අපිත් එක්ක හෙට මතුගමට එන්න නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඒ පෙනී සිටපු අපේ වීරවරයා කන්නංගර පිළිරුව ඉදිරියට එන්න අපිත් එක්ක හිටගන්න මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න අඩුම ගාන කියලා. කරු බුලාසරාරූඩ මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මැතිතුමනි, අද සංවාදයට ලක්වෙන ආනයන අපනයන විශේෂ රෙගුලාසි යටතේ මේ කරුණ අතරතුර සංවාදයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. එය මම කතා කරන්නට කැමති සමස්තයේ අර්ථයෙන්. දැන් කරු මුලස්රාවුරුඩ මන්ත්‍රීතුමනි, අපි මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවලද විවිධ හේතු නිසා විවිධ සංවාද ගොඩනගනවා, ගොඩ නැගෙනවා, කතා කරනවා. විපක්ෂය හා ආණ්ඩු පක්ෂය හැටියට අපි දෙකට බෙදිලා අදහස් දක්වනවා. නමුත් අවසානයේදී මේ රටේ මහජනතාවට තමයි යථාර්ථයට මුහුණ දෙන්නට වෙලා තියෙන්නේ. මම හිතනවා මම කලින් සඳහන් කළ පරිදිම අපි මේ සියලු සංවාදයන් එක්තරා සාධනීය තලයකට ගෙනීමේ වගකීමක් අපිට තියෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන සර්ව ජන බලය අපේ පදක්කමට ඒ වගකීම තිබෙන බව අපි දැඩිව විශ්වාස කරනවා. විපක්ෂය විවේචනය කරනවා වගේම මේ කරුණු දත්ත සහිතව මේ ආර්ථික කාරණා ගැනත් කතා කිරීම ඉතා වැදගත් කියලා. දැන් මුලාසරාරූඩ මන්ත්‍රීතුමනි, අපි දන්න යථාර්ථය තමයි මේ රටේ මහජනතාව එලෙසම වටහා නොගන්නා අපි මහ විශාල අර්බුදයකට මුහුණ දෙලා තියෙනවා. අපි අපේ රටේ අපේ ආණ්ඩුව කියන විදිහට බිලියන 17ක් 18ක ප්‍රමාණයක් ඇත්තටම 17ක් අපනයනෙන් ආදායම ලබනවා ඩොලර්. එතකොට සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂණ එකතු කරාම තව 11ක් තියෙනවා. මේ දෙක එකතු කරලා ගත්තම අපිට 29ක් විතර තියෙනවා. 29ක් 28ක් කිව්වොත්. එතකොට මේකෙන් 22ක් 23ක් වේදම් කරාම අපිට 6ක් බිලියන ඩොලර් බිලියන 6ක් විතර එකතු වෙලා තියෙනවා. ඒක ඔබ දන්නවා එකතු වෙලා නැහැ අපේ සංචිතයට ඩොලර් සංචිතයට එකතු වෙලා නැහැ. නමුත් එය වාණිජ්‍ය බැංකුව හරහා තියෙනවා. නමුත් මේන් කියවෙන යථාර්ථය මොකද්ද? අපි ඊටාම දුෂ්කර ආර්ථික අර්බුදයක් අභිමුව සිටින බව. දැන් මේක මොන විදියට උත්කර්ෂයට ලංවන්න හැදුවත් අපේ ආණ්ඩු පක්ෂය යථාර්ථය තමයි දැන් මොවුන්ට කලින් හිටපු රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ඉඳලා මේ රජය යනකොට ඩොලරය 285 තිබුණා. දැන් ඩොලරය 310 දක්වා 313 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙයින් ඇති වුණු වගකීම ඩොලර් බිලියන 1140කට ආසන්නයි. වැඩි වෙලා තියෙන වගකීම රුපියල් වලින් ගත්තොත්. එතකොට මේක දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඒ කියන්නේ මේ අපේ ආණ්ඩුවේ දැන්ටත් නායකතුමා, එතුමා යනකොට මොනවා වුණත් මේ රිසර්ව්ස් වල තිබුණ ඩොලර් බිලියන 800 ගණනක්. රුපියල් බිලියන 800 ගණනක්. මේක වැඩි වෙලා තිබුණා ආණ්ඩුව කියන විදිහට ට්‍රිලියන් 1.2 දක්වා. දැන් මේ රුපියලේ පහත වැටීම නිසා ඇති වුණු තත්ත්වය තමයි නැවතත් අපි අර හිටපු තැනටත් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් ආණ්ඩුව කිව්වා රුපියල් බිලියන 500ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ ආපදාවෙන් ගොඩ එන්නට. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහලා. දැන් මේ ආර්ථික යථාර්ථය අපි සාකච්ඡා කරන්නේ නැතුව මොනවා කතා කරත් අපි ආණ්ඩුව රවටන එක තමයි, අපි මිනිස්සු රවටන එක තමයි කරන්නේ. ඉතින් අපි මේ යථාර්ථය සංවාදයට ලක් කරන්නේ නැතුව ඒක ආර්ථික විශේෂඥයින්ට පමණක් බාර දීලා මේ නම්බර එහෙට මෙහෙට දාලා ගැලවිජ්ජා කිරීම නෙමෙයි අපි කරන්නට ඕන. ජනතාවට ආමන්ත්‍රණය කළා මේකේ යථාර්ථය පැහැදිලි කරලා දීලා ජනතාවත් එක්ක එකට නැගිටින එක. ඒකට නෙමෙයි මේ කරන්නේ. මේ පරණ වැඩේම ඒ විදිහටම කරගෙන යනවා. ඒ කරගෙන යන අතරේ කරු මුලාසරාවුරුඩ මන්ත්‍රීතුමනි, අපි සියලු දෙනා දන්නවා අපිට වඩා වැදගත් වෙන්නේ අපේ වගේ රටකට අපේ බාහිර ශේෂපත්‍රය, එක්ස්ටර්නල් බැලන්ස් ෂීට් එක. මේකේ තියෙනවා ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් පොසිෂන් කියලා එකක්. ඒ කියන්නේ අපගේ බාහිර වත්කම් සහ බාහිර
වගකීම් අතර වෙනස. බාහිර වත්කම්ම වගකීම් අතර වෙනස ඩොලර් බිලියන 53 දක්වා ගිහිල්ලා තියෙනවා. So we are actually in a net minus position of 53 billion US dollars. So this, in any standard, from whichever the point that you look at it, it tells us that we are in serious trouble. We are in serious trouble. Even IMF says that. So if we are in serious trouble, we have to take serious action. That has to come from us as a team, us as a nation. We have to get up with the people. It's no point talking about a traditional rhetoric and just criticizing people, talking about the past and doing silly things. That's not how we can move forward. So for us to move forward, Garu Moolasanaruda Mantri Tumani, මම ආරාධනා කර සිටිනවා. අද මෙම ආණ්ඩුව මගේ විග්‍රහය අනුව අපි පක්ෂ දෘෂ්ටිකෝණයෙන් මෙය 2014 යහපාලන ආණ්ඩුවේ දිගුවක්. මේ ජනතාව හිතාගෙන ඉන්නවා, ජනතාවගෙන හිතාගෙන හිටියා අලුත් ආණ්ඩුවක් ආව කියලා. එහෙම එකක් වෙලා නැහැ. මේ තියෙන්නේ ඒ ආණ්ඩුවමයි. මේ හිරේට යන්නේ ඒ ආණ්ඩුවෙන් මේ අගමැති ජනාධිපතිතුමා පවත්වාගෙන ගියපු අර කැලෑ පොලිසියේ ඒ අයමයි. මේ ගෙන එන්නේ ඒ ආණ්ඩුවේ එතුමන්ගේ ඒ න්‍යායාචාර්යතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩ පිළිවෙලමයි. ඒකේ කිසි වෙනසක් වෙලා නැහැ. ඒ විදියට මේක යනවා. අහිංසක මිනිස්සුත් මේ අපේ අහිංසක ආණ්ඩු පක්ෂයත් හිතාගෙන ඉන්නවා ඔවුන් අලුත් ආණ්ඩුවක් හැදුවා කියලා. මේක කොච්චර තරම් හිතාගන්නට බැරි ආශ්චර්යයක්ද කිව්වොත් අද මේ ආණ්ඩුව පිටිපස්සේ ඉන්න අභ්‍යන්තර හා බාහිර බලවේග දිහා බැලුවම මේ රටේ මේ නිර්ධන පාන්තිකයාට වෙන්න යන දේ ඉතාම පැහැදිලි. අපි මෙහිදී අද විශාල අවදානමක් අරගෙනයි කටයුතු කරන්නේ. මේ ආණ්ඩුව භූදේශපාලනික වශයෙන් අපේ රටේ ස්වෛරීභාවයට පවා අපේ රටේ පැවැත්මට පවා බලපාන තීරණ තීන්දු එකඟතාවයන්ට වෙනත් රටවල් එක්ක ගිහිල්ලා තියෙනවා. මේ රටේ අපිත් මෙතනට ගෙනාපු අහිංසක දුප්පත් මිනිහගේ ඒ නිදහස් අධ්‍යාපනය වලලන්න ඔන්න මෙන්න ලෑස්ති කරලා තියෙනවා. මේ රටේ සભ્યත්වය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තැනකට ගෙනල්ලා තියෙනවා. මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන වැඩපිළිවෙලක අපි දිගටම ගමන් කරනවා. මේ රටේ ධන නිර්මාණයක් වීම සඳහා අවශ්‍ය එකම එක දෙයක්වත් මෙහිදී සිදුවන්නේ නැහැ. කරුමතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා. මට මං හිතන්නේ අර රවි කරුණානායක මැතිතුමාගේ කාලයත් එකතු කරාම මුලාස්නා විනාඩි 10ක් තියෙනවා. ඒක බලන්නම් කතා කරන්න. මේක මම බොහොම ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩු පක්ෂයෙන්. කරුණා කරලා කල්පනා කරලා බලන්න. මේ රටේ ජනතාව අහිංසක විදියට අපේක්ෂා කරපු දේද සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් ඔබත් නොදන්නා අඳුරු බලවේගයකින් ඔබව පාලනය වෙමින් මේ රටේ දුර්දාන්ත ඒකාධිපති පාලනයක් ඔබ ලවා යම් කෙනෙක් කරනවද කරගන්න හදනවද මේ කල්පනා කරලා බලන්න. ඔබ කවදාකවත් හිතුවද ඔබත් මමත් විශ්වාස කරලා අපි මේ දේශපාලනය ඔබත් එක්ක කරපු දේශපාලනය හදාරන කාලේ ඔබේ අතින් මෙවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා පාර්ලිමේන්තුවේ එය සාධාරණීකරණය කරන්නට තත්ත්වයකට පත්වෙයි කියලා. ඔබ හිතුවද? ඔබ කොළඹට කිරි ගමට කැකිරි කියලා අපිත් එක්ක පෙළපාලි යනකොට අපේ විශ්වවිද්‍යාල සමයේදී ඔබ හිතුවද කවදා හරි දවසක අද මේ අධ්‍යාපන ඇමතිතුමිය නිදහස් අධ්‍යාපනය ගැන අවම අවබෝධයක්වත් නැති එතුමිය ඉතාමත්ම
ආත්මාර්ථකාමී විදිහට අත්වනෝ මතික විදිහට මේ ගෙනේන කිසිම නියාමන වැඩ සටහනක් නැතුව ගෙනේන මේ වැඩපිළිවෙල ඔබට මේ පාර්ලිමේන්තුවේ මේ ගමෙන් ඇවිල්ලා අදටත් ඔබ බස් එකෙන් ඇවිල්ලා සාධාරණීකරණය කරන්න සිද්ධ වෙයි කියලා. ඔබට එහෙම හිතුණද? ඔබට හිතුණද ඔබේ ගමේ මිනිහත් එක්ක අර පාප්ප අරගෙන තාප්පවල ඒ පෝස්ටර් ගහගා ගල් කටස් අරගෙන ගිහිල්ලා පොලිසි වලට ගහලා අපේ තරුණ තරුණියෝ ඝාතනය වෙලා අපරණීය මිත්‍රයෝ අදටත් ඝාතනය වෙලා ඔබගේ වචනෙන් කියනවා නම් ඒ කාලේ වැලි තලාවට යට වුණු මන්තුමා කාලය අවසానයි. ඒ අඳුරු යුගය මොහොතක් දෙන්න. ඒ අඳුරු යුගයේ අපේ ඒ සහෝදරවරුන්ට දසවද දුන්න ඒ පාලකයින් අද ඔබගේ පිටිපස ඉඳගෙන ඔබව පාලනය කරන යුගයක් ඇරඹෙයි කියලා ඔබ කවදා හරි හිතුවද? ඔබ හිතුවද ඒ අපිට ඒ තත්ත්වයට පත් කරපු මේ අපේ අහිංසක මිනිස්සුන්ට මෙවැනි දුර්දාන්ත යුගයක් නියෝජනය කරන්න ඔවුන් ඔබ අතකලුවක් කරගනිවි කියලා. මෙන්න මේ ආයාචනාත්මක අවසන් කරන්න මම. ආයාචනාත්මක ඉල්ලීම ඔබටයි ආදරණීය හිතවත් අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුනි මම අවසාන වශයෙන් ඔබ ඉල්ලා සිටිනවා නැවතත් ඔබට යම් කිසි පක්ෂයක් තියෙනවා නම් කරුණාකර අවසාන වශයෙන් මෙන්න මේ හදිසිය ගෙනල්ලා විනාශ කරන්න හදන මේ විනාශ කරන්න හදන නිදහස් අධ්‍යාපනය අඩුගානේ රැකගන්න අපිත් එක්ක හෙට මතුගමට එන්න මතුගම අන්න අර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඒ පෙනී සිටපු අපේ වීරවරයා කන්නංගර පිළිරුව ඉදිරියට එන්න අපිත් එක්ක හිටගන්න මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න අඩුම ගානේ කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.